බලමු නිතර දකින හැබැයි කතා නොකරන ක්‍රෂ් එක ගැන. එතන ෆයිල්ස් දෙකක් ඉදිරියට ගත්තොත් රෙඩ් කලර් ස්ටෝන් එක පළවෙනි ෆයිල් එක, දෙවෙනි ෆයිල් එක ඔරෙන්ජ් කලර් ස්ටෝන් එක. අපි දැන් බලමු ඔයා කැමති ස්ටෝන් එක තෝරගන්න. මම හිතනවා තෝරගන්න ඇති කියලා. ඔයා තෝරගත්තේ පළවෙනි ෆයිල් එක නම් රතු පාට ස්ටෝන් එක නම් ඔයාගේ රීඩින් එක කොහොමද බලමු. නිතර දකින කතා නොකරන ක්‍රෂ් එක. එයා මොනවද ඔයා ගැන හිතන්නේ, මොකද වෙන්නේ කියලා බලමු. නිතර දකින කතා නොකරන ක්‍රෂ් එක එයා තේරීමක් කරනවා. එතන 7 of cups. මෙයා බයයි ඔයාව තෝරගන්න. මොකද වැරදෙයිද දන්නේ නැහැ. සමහර විට මෙයා මේ වෙනකොට කලින් කෙනෙක් එක්ක ආදරය කරලා හැවටිලා මොකක් හරි දෙයක් වෙලා ඉන්නවා ඇති. ඒක නිසා එයාගේ හිත බයයි. එයා මොකද කරන්නේ? මට මේ පාරක් ඒ වගේ ප්‍රශ්නයක් වෙයිද කියන බය එයාගේ හිතේ තියෙනවා. මෙයා කලින් ලොකු ප්‍රශ්නයකට මුහුණ දීපු කෙනෙක් වෙන්න පුළුවන්. පැවටීමකට ලක් වෙච්ච. හිතන්නේ නැතුව අකුණක් ගැහුවා වගේ ජීවිතේට එයා බිම ඇද වෙලිච්ච කෙනෙක් වීමේ හැකියාව ගොඩාක් දුරට තියෙනවා මේ ප්‍රශ්නෙට. ඔයා ගැන උනත් එයා පොඩි බයක් තියෙනවා. ඔයාට හා කියනවද නැද්ද කියන ප්‍රශ්නයත් එක්ක එයා මේ වෙලාවේ සිතුවිලිත් එක අතරමං වෙලා තමයි මේ වෙලාව වෙන්නේ. එයා ඔයා ගැන හොඳට අධ්‍යයනය කරනවා. තොරතුරු හොයනවා. එයා ඒ දේවල් වලින් තාම ඔයා ගැන ලොකු විශ්වාසයක් එයාගේ හිතේ නැහැ. නමුත් එයා ඔයා ගැන විශ්වාසයක් එයාට නැතුවමත් නෙමෙයි. ඉතින් එයා හිතනවා ඔයා එක්ක සම්බන්ධතාවයේ ඇති වුණොත් එයාගේ ජීවිතය නිකන් මැජිසියන් කෙනෙක් වගේ, විචාකාරයෙක් වගේ දේවල් හරියන්න පුළුවන්. කලින් ගෙනා හිම කළාට ඔයා හිම කරන එකක් නෑ කියලා එයා හිතන අවස්ථාව වැඩි. හැබැයි එයා ළඟදිම මොකක් හෝ ආරම්භයක් ගන්නවා. ඒ කියන්නේ අලුතෙන් ආරම්භයක්, ඒ කියන්නේ තීරණයක් ගන්න පැත්තක් තියෙනවා ක්‍රෂ් එක. අපි ඊට පස්සේ බලමු choose a new direction. එයා තීරණයක් ගන්නවා. එයා කලින් තෝරගෙන පුදේ යන්නේ නැතුව ඊට පටහැනි වෙනත් දිශාවකට තමයි තෝරා ගැනීමක් කරන්නේ. ඔයා ගැන එයාගේ අදහසක් තියෙනවා. හැබැයි කතා කරන්නේ නැහැ. එයා ඔයා සම්බන්ධයෙන් බලන හොයන දේ එයා නවත්තන්නෙත් නැහැ. ඔයාට කැමැත්ත තියෙනවා. එයා නවත්තන්නේ නැහැ. ඒ දේ ඒ විදිහටම කරගෙන යනවා. ඔයාට කැමැත්ත පෙන්වන්නෙත් නැහැ. නමුත් එයාගේ හිත ඇතුලේ කැමැත්ත තියෙනවා. එයා විශ්වාසයත් එක තමයි ජීවිතේ ඉදිරියට ගෙන යන්නේ. මේ සම්බන්ධතාවය පටන් ගන්නවද නැද්ද කියන එක එයාගේ හිතට දැනුණු දවසක තමයි ඒ දේවල්ට පෙන්වුම් කරන්නේ. ඒ වගේම මෙයා කතා බහ කරන එක තරමක් අඩුයි. එයාගේ විශ්වාසය ඇති වෙනකන් ඔයා එක්ක කතා බහකට එන්නේ නැහැ. හැබැයි නිතර දකින්නවා. නමුත් කතා බහකට එන්න එයාගේ හිතට විශ්වාසය ඔයා ගැන ඇති වෙනකන්. ඒ වගේම එයා ඔයාට ගෞරව කිරීමක් කරනවා. එයා කැමති රිලේෂන්ෂිප් එක ශක්තිමත් වෙනවා. ඔයාලා දෙන්න අතර ගෞරවනීය බැඳීමක් ඇති වෙනවා නම් එයාගේ කැමැත්තක් තියෙනවා. ඒ වගේම එයාට යම් කිසි බලයක් තියෙනවා. මෙයා හිතනවා ඔයාලා දෙන්න සෝල් මේට්ලා, ඒ වගේම ආත්මෙන් ආත්මෙට එකට එන අය කියන එයාගේ හිතේ තියෙනවා. නමුත් එයා ඒක පෙන්වුම් කරන්නේ නැහැ. ඒ වගේම මෙතන ආයෙත් එනවා රෙස්පෙක්ට්, ඔයාලා ගෞරව කරන කෙනෙක් මේ සම්බන්ධතාවයේදී. ඒ වගේම හැම දෙයක්ම එයාගේ සහායකයා සමග, පාර්ට්නර් සමග කියන්න කරන්න කැමති කෙනෙක් එයා. ඒ වගේම එක අය කියන මතයන් ගැන එයා ටිකක් සලකා බලනවා. එයාගේ මතෙත් ඉන්නවා. අනිත් අයගෙන් දෙන අවවාද ඔපිනියන්ස් ගැනත් එයා හිතනවා. එයා ගොඩක් අර කලින් වෙච්ච දේවල් නිසා මානසිකව බිඳ වැටලා ඉන්න කෙනෙක්. එයා ටික ටික තමයි රිකවර් වෙන්නේ.
එයා හිතනවා අපි දෙන්න එක්කෙනෙක් නෙමෙයි කියන එක එයා හැමතිස්සෙම හිතනවා අපි එකිනෙකට වෙනස් අය කියලා. එයා හැබැයි ඔයා එක කතා බහ කරන්න බයක් තියෙනවා මේ වෙනකොට. අපි මේ කියන්නේ කරන්ට් සිටුේෂන් එක ගැන. එයා සමහර වෙලාවල් වලට රැට නිින්ද යන්නේ නැතුව නැගිටලා ඔයා ගැන කල්පනා කරමින් හිතමින් ඉන්න අවස්ථාවල් බොහෝ වැඩි. ඒ වගේම එයාට හිතෙනවා අපි එකිනෙකාගෙන් ඈත් වෙන්නත් ඕනි කියන මතයත් එයාගේ හිතට එනවා. මෙයා ඉන්නේ නිකන් දෙපැත්තම. ඒ කියන්නේ දෙවිදියම එයාගේ හිතට එනවා. හොඳද නැද්ද? අනේගේ අර හරි දේ තෝරගන්න බැරි කමක් තමයි තියෙන්නේ. මොකද මෙතන පළවෙනි කාඩ් එකම ආවේ එයාට තෝරගන්න බැරුව ඉන්න සිද්ධියක් සම්බන්ධයෙන් තමයි දැනට ගත වෙන්නේ. ඒකේ අන්තිම කාඩ් එක ගත්තොත් එයා හිතනවා අපි දෙන්නට ජීවිතේ එකට යන්න බැරි වෙයි කියන ඒ දේ හිතනවා. මෙයා මේ දෙපැත්තට 50-50 තමයි තාම හිතන්නේ. එයා වෙලාවට හිතන එයා සිංගල් වෙලාම දිගටම ඉන්නවද නැද්ද කියන එක එයා තනි වෙනා ඒ ගැන හිතන අවස්ථාවල් වැඩි. තනියෙන් ඉන්නවද රිලේෂන්ෂිප් එකකට යනවද කියන එක එයා හිතනවා. ඒ වගේම එයාට මේ සම්බන්ධතාවයේදී බාධාවල් එන නිසා එයා ඔයා ගැන හිතන ටිකක් බයක් තියෙනවා. එයා හිතන දේවල් හරියන්නේ නැහැ කියලා. එයා වෙලාවකට ආධ්‍යාත්මික පැත්ත අවදි කරගන්න ඕනි කියනත් වෙලාවකට හිතලා වැඩ කරනවා. මෙතනදී එයාට ගැළපෙන්නේ නැති විස සහිත පුද්ගලෙක් එක තමයි කලින් සම්බන්ධතාවයේ තියෙන්නේ. ඒක නිසා ඔයා ගැන උනත් වැරදි විදිහට එයා දැන් හිතනවා. මොකද කලින් සම්බන්ධතාවයේ තිබුණු ප්‍රශ්න නිසා. ඒ වගේම වෙලාවට හිතනවා මේ දේ ඒ වගේ වෙයිද මම මේක දැම්ම නැවතුවොත් හොඳයි කියන සිතුවිල්ල යට පහළ වෙලා තියෙනවා මේ වෙනකොට. අපි බලමු. එයා වෙලාවට නිදහස අගය කරන කෙනෙක්. එයා කැමති නෑ අනවශ්‍ය විදිහට ප්‍රශ්න හිතේ දාගෙන දුක් විඳින්න. එයා කලිනුත් එහෙමනේ. එයා ඉතින් හිතනවා අලුත් ආරම්භයක් ගන්න ඕනි කියලා. වෙලාවට හිතනවා අලුත් සම්බන්ධතාවයක් පටන් ගත්තා නම් ඒක හොඳයි කියලා හිතන පැත්තකුත් තියෙනවා. එයාට ඕනි රණ්ඩු සරුවල් නැතුව අනිත් පාර්ට්නර් සමග සාමයෙන් ජීවත් වෙන්න තමයි එයාගේ බලාපොරොත්තුව සිටින්නේ. එයා අනිත් කෙනා වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින්න කැමති කෙනෙක්. ඒ වගේම කැමති වගේම එයා පෙනී සිටින කෙනෙක්. ඒ වගේම එයා හරිය නිහතමානී චරිතයක්. එයා එතනදී අර ගොඩාක් ආදරය කළා වැරදි පුද්ගලයාට කලින් මේ ප්‍රශ්න ඇති වෙනා එයාට දැන් ඒ බය තමයි ජීවිතේ වැඩිපුර තියෙන්නේ. ඒ වගේම වෙලාවට එයා හිතනවා එයාගේ ජීවිතේ ආදරේ නෙමෙයි සල්ලි තමයි වැදගත් කියන ඒ වෙනුවෙන් එයා කටයුතු කරන අවස්ථාවලුත් මේ වෙනකොට තියෙනවා. ඒ වගේම එයා බයයි භයානක දේවල් සල්ලි සම්බන්ධයෙන් එයා ටිකක් එයාගේ හිත බය වීමක් තියෙනවා. එයාට සල්ලි නැති වෙයිද දන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්නත් එයාට තියෙනවා. ඒ වගේම එයාට ඕනි ද්‍රව්‍ය සමග මානසිකවත් දේවල් රැස් කරගෙනත් එයාගේ ජීවිතේ ඉදිරි ගමනක් යන්න තමයි එයාගේ සිතුවිලි වැඩ කරන්නේ. මේවට සමහර මේ ක්‍රෂ් එක දකින්න නැත්නම් මේ අවුරුදු ජූනි මාසෙ වෙන්න පුළුවන්. නැත්නම් වාඩි මේ ක්‍රෂ් එකගේ කැමැත්ත ලැබෙන්න පුළුවන්. මෙයා ඉක්මන් තීරණ ගන්න කෙනෙක් නෙමෙයි. 2027 ජූනි මාසෙ එයාගේ කැමැත්ත දෙන්න පුළුවන්. ඒ වගේම ඔයා සම්බන්ධයෙන් සමහර අය එයාට කේනම් කියන ඕපදූප කියන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා එයා සමහර කෙනාට මේ සම්බන්ධතාවයෙන් තීරණයක් ගන්න බය වෙන්න පුළුවන්. ඒක ඉතින් කාලෙ දිග දෙමු. ගොඩක් දෙනෙක් ජූනි මාසෙ ආවේ ඔයාලට හිතන තරම් ඉක්මනට මේකේ ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙන පුළුවන්. සමහරක් අයට ලැබෙවි. ඒක එක එක්කෙනා මත ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් මේක පොදු රීඩින් එකක් නේ. ඉතින් මම හිතනවා ඔයා මේ සම්බන්ධයෙන් දුකින් ඉන්න එපා. හොඳම දේ ඔයාලට හොඳම වෙලාවට ලැබෙවි. ඉතින් ඔයා දුකින් ඉන්න එපා. සතුටින් ඉන්න. අපි නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයා තෝරගත්තේ සෙකන්ඩ් ෆයිල් එක නම් ඒ කියන්නේ ඔරෙන්ජ් කලර් ක්‍රිස්ටල් එක ෆයිල් එක නම් අපි බලමු ඔයාගේ රීඩින් එක කොහොමද කියලා. නිතර දකින කතා නොකරන ක්‍රෂ් එක ගැන තමයි අපි බලන්නේ. එයා මොන වගේ දේවල්ද ඔයා ගැන හිතන්නේ? ඇයි මොනවද හේතු? අපි බලමු මොන වගේ දෙයක් රීඩින් එකේ ඉද කියලා. ඇත්තටම ඔයාගේ ක්‍රෂ් එක ඔයාට කතා කරේ නැති වුණත් ඔයා ගැන
ඇබ්බැහි වෙලා වගේ වාට ආදරය කරන කෙනෙක්. එයාට එයාගේ පැතුම ඉටු වෙන අවස්ථාව බොහෝ ළඟ ඈත කියලා පෙන්නුම් කරනවා. එයා ඔයාලට ඇත්තටම ඇබ්බැහි වෙලා වගේ ආදරය කරනවා. නමුත් ඒක ඔයාලට පෙන්වන්නේ නැතුව ඇති. ඇත්තටම 2 of cup කාඩ් එක ආවේ එයා ඔයාලට ගොඩාක් ආදරේ ක්‍රෂ් එක. හැබැයි කතා බහ කරන්නේ නැහැ. එයා බලාගෙන ඉන්නවා එයාට chance එකක් එනවා. එක්ක එයා ගෑනු ළමෙන් නම් ඔයා එයාගෙන් අහයි කියලා එයා බලාගෙන ඉන්නවා. ඔයා පිරිමි ළමෙක් නම් ඔයා රීඩින් එක බලන්නේ පිරිමි ළමෙන් නම් එයා ගෑනු ළමෙන්. එතකොට එයා බලන් ඉන්නවා දවසක අහයි. එතකම් බලන් ඉන්නවා. හරිද? රීඩින් එක බලන්නේ ගෑනු ළමෙක් නම් පිරිමි ළමයා බලන් ඉන්නවා ඔයාගෙන් අහන්න chance එකක් එනකම්. හැබැයි මෙයා විතර දැක්කන් මෙයා ටිකක් කලබලකාරියෙක්. ටිකක් තරහ යන පුද්ගලෙක්. එයා මේ සම්බන්ධතාවයේ දුනා ක්‍රෂ් එකේ ඉන්නවා වෙලාවට තරහ යනවා මෙයාටම මෙච්චර ඉඟිඩිඟි දානවා ඒත් මෙයාට මේක තේරෙන්නේ නැහැ කියලා වෙලාවට බැන ඉන්නවා ඇති. ඔයාට මේකවත් තේරෙන්නේ නැද්ද මෙයාට කියලා ඒ වගේ එයා හිතන කෙනෙක්. ඒ වගේ මෙයා බයයි ඔයාව කන්ටැක්ට් කරගන්න. කතා බහ කරන්න බයක් තියෙනවා. එයාට ඊගෝ එකක් තියෙන කෙනෙක්. ඒක නිසා එයාට ඉස්සර වෙන්න බෑ හැම ගමන I want you කාඩ් එක. එයාගේ හිතේ තියෙන ඔයාව අවශ්‍යයි කියලා. මේක ගොඩක් හොඳ රීඩින් එකක් ක්‍රෂ් එකයිට. පළවෙනි රීඩින් එකට වඩා. එයා ඒක නිසා ඔයා එහෙම අහන්න නැති හිත එයා හිතන වෙලාවට අපි දෙන්න එකට එකතු වීමම මේකේ වෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ එයාට තියෙනවා. එයාට උවමනයි ඔයාට හොඳ විදියට සලකන්න. එයා සමහරවිට ඩෝන්ට් කෙයා කරනවා ඇති. ඒනට එයා ඇතුලෙන් ඔයාට ගොඩක් ආදරේ ඔයා වුවමනා කරනවා. ඉතින් එයා වෙලාවට හිතනවා මේ එයාම ඔයාට සලකන විදිහට හොඳ නැතුව ඇද්ද කියන එක එයාම හිතින් හිතලා කල්පනා කරන අවස්ථාවක් තියෙනවා. එයා හිතනවා අපි දෙන්නම එක්කෙනෙක් නෙමෙයිද දන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ සිතුවිලි අදහස් ඔයාට තේරෙන්නේ නැත්තේ ඇයි කියන දේ එයා හිතනවා අපි දෙන්න එක්කෙනෙක් නම් මම මේ දෙන ඉඟි බිඟි ඔයාට තේරෙන්න ඕනේ නේ කියලා එයා හිතන ස්වභාවයක් තියෙනවා. අපි බලමු. කට්ටිය එයාට ඔපිනියන් අදහස් දෙනවා මෙහෙම කරන්න අරම කරන්න එහෙම කියලා එයා ඒවත් කරනවා. ඒ වගේම එයාට ඕනි ඔය එයාගේ ජීවිතේ ඔයා හොඳ පාර්ට්නර් කෙනෙක් කරගන්න. ඇත්තටම කලින් ආපු ටිකම තමයි ඉන්නේ. එයා ඔයාට රෙස්පෙක්ට් කරනවා. ඔය පෙන්වල නෑ වගේ වුණාට ඔයාලා හරියට ආදරෙන් මේ රෙස්පෙක්ට් ආයි ආවා. ඔයාගේ මේ සම්බන්ධතාවයේදී ගොඩක් ගරු කරලා වැඩ කරන කෙනෙක්. සම්බන්ධතාවයේදී එයාට වෙලාවට දැක්කහම දකින්න විතරනේ කතා කරන්නේ නෑනේ. එයාට ඔයාව වැළඳ ගන්නත් හරි ආසාවක් තියෙනවා. ඒ වුණාට එයා පෙන්නන කෙනෙක් නෙමෙයි. ඔයාගෙන් chance එකක් එනකන් තමයි එයා බලාගෙන ඉන්නේ. හරිද? chance එකක් දෙනවද නැද්ද කියන ඔයාගේ අතේ තමයි තීරණය. එයා කැමති මේක එක දිගටම කරගෙන යන්න මේ සම්බන්ධතාවයේ දිහට කරගෙන යන්න. එයා හිතනවා ළඟම සතුටු වෙන චේන්ජ් එකක් වෙනසක් සිද්ධ වෙයි කියන එයාගේ ජීවිතය. වෙලාවට එයා හිතනවා මේක නෙමෙයි දන්නේ හරිම වෙලාව මට මේක තාම කැමැත්තක් නෑනේ මෙයා පෙන්නන්නේ කියලා. එයා හිතනවා එයා මේ සම්බන්ධතාවය ඔයා අහපු කාලෙක හරි සක්සස් වෙන ස්වභාවයක් තියෙන. ඒ වගේම එයා හරියට දෙවියන් අදහන කෙනෙක්, විශ්වයට සම්බන්ධ කෙනෙක්, මැනිෆෙස්ට් කරන කෙනෙක් එයා. එයා හැමතිස්සෙම එයාගේ ඇතුළාන්ත හිතට කියන දේ තමයි පිළිගන්නේ. වෙලාවට එක දේවල් එයාට හිතෙනවා. වෙලාවට එයාගේ හදවත දුක් වෙනවා, හાર્ට් බ්‍රේක් වෙනවා. එයාටම මේ හිරිහැර කරගන්න ස්වභාවයකුත් තියෙනවා. මේ ඇයි ඔයා මෙහෙම නැත්තේ කියන එක මෙයා මේක ඉංගියකින් පෙන්눔 කරන්න ඕනිද? ඔයාට හින්ට් එකක් පෙන්වන්න ඕනිද? එහෙම කියන මෙයා මැසේජ් එකක් ඔයාලට දානවද? අන්න එහෙමත් කියන එයා කල්පනා කරලා හැබැයි එයා එහෙම කරන්නේ නැහැ. ආයි දුකෙන් ඉන්න හાર્ට් බ්‍රේක් කරගෙන ඉන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. නමුත් එයාට හිතෙනවා ළඟදීම ඔයා එක්ක හමු වෙලා කතා කරන්න. දෛවය වෙනස් කරගන්න. එහෙමත් හිතනවා. ආයි එයාට බයකුත් දැනෙනවා. මට ලැජ්ජ වෙන්න වේද දන්නේ නැහැ. මේක තේරුමක් නැති වැඩක් වේද දන්නේත් නැහැ කියන හිතනවා. ඉතින් එයා ගොඩක් වෙලාවට අනිත් අයත් එක්ක සතුටින් ඉන්න ස්වභාවයක් තමයි පෙන්වන්නේ. එයා මේ හැමදේම දුකෙන් නෙමෙයි ඉන්නේ මම හරි සතුටින් කියන ඔයාට පේන්න අනිත් අයත් එක්ක පාටි දාලා ගමන් ගිහිල්ලා එහෙම ඉන්න බවක් පෙන්නනවා.
හැබැයි ළඟදිම එයාගෙන්ම මේක ඔයාලට හෙළිදරව් වීමක් සිද්ධ වෙනවා. එයාගේ හදවත හරි සුන්දර, එයා හරි ආකර්ශනීය කෙනෙක් වෙන්න ඇති. ඔයා ගැනත් එයාගේ ආකර්ෂණයක් තියෙනවා. එයා වෙනාවට හිතනවා ඔයා මේ ගැන එක්ක එයා නැත්නම් ඔයා හරි මේක අහයි. නැත්නම් එයා හිතනවා මොන දේ වුණත් ඔයා හරි හොඳ ලස්සන හදවතක් තියෙන කෙනෙක්. ඔයත් එක්ක එයාට සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එයා බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඔයාගෙන් එයාට සංවේදනයක් එයි කියලා. එයා සාමාන්‍යයෙන් කරුණාවන්ත පුද්ගලෙක්. අනිත් පාර්ට්නර් වගේ ක්‍රෂ් එක කරුණාවන්ත කෙනෙක්. අපි අන්තිම කාඩ් සෙට් එකෙන් බලමු මොකද කියන්නේ කියලා. the moon කාඩ් එක එයා හිතනවා ජීවිතේ වෙනසක් ළඟම සිද්ධ වෙන්න ඉන්නේ කියලා. එයාට අවශ්‍යයි ජීවිතේ වෙනස් කරගන්න. මොකද ප්‍රශ්න දාගන්න නැතුව ජීවිතේ මේ සම්බන්ධය හොඳ විදියකට විසඳ ගන්න එයාට අවශ්‍යයි. ඒක නිසා එයා නැවතිනා ඔයා මග බලන් ඉන්නවා හොඳ නිවුස් එකක් එක්කෝ පණිවිඩයක් SMS එකක් මැසේජ් එකක් කාගෙන් හරි මාර්ගයකින් හරි යාට ලැබෙයි. එක්ක ඔයා මැසේජ් එක නම්බර් එක දායි හොයාගෙන එහෙම කියන යා ලැබසිතෙන් ඒ දේ බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ වගේම එයාට අවශ්‍යයි ඒ දේ ඇක්සෙප්ට් කරන්න. එයා ඇක්සෙප්ට් කරන්න මග බලාගෙන ජම්පින් කාඩ් එකක්. එයාගේ පවුලේ කැමැත්ත ඇති එයාට හොඳ සහකරුවෙක් හෝ සහකාරියක් හම්බ වෙන්න ඕනි කියන එක එයා හිතනවා. දැන් මට හම්බෙලා ඉන්නේ මට ගැළපෙන සහකරු හෝ සහකාරිය කියන එක එයාගේ හිතේ දැන් තියෙන්නේ. මගේ පවුලට අවශ්‍ය දේ මම හොයාගෙන ඉන්නේ කියන සිතුවිල්ල එයා තුළ මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. අන්තිම කාඩ් එක ඇත්තටම මෙතන තියෙන ස්පිරිචුවල් ලව් එකක්, ආධ්‍යාත්මික ආදරයක් මෙයාගේ තියෙන්නේ. හැබැයි එයා නිතර දකිනවා කතා කරන්නේ නෑ ඔයා එක්ක. ක්‍රෂ් එක ගාව තියෙන්නේ ඇත්තටම අමුතුම ආධ්‍යාත්මික ආදරය. මේ කෙනා මට හිතෙන්නේ ඔයාගේ පෙර සංසාරේ ඉඳන් අප්ගනේ සමාජයට ඔයාව දැක්කම නිකන් හරියට දැක්කලා පුරුදු මූණක් වගේ පේන්න ඇති. නමුත් ඔයත් එයා එක කතා කරන්න බයයි, එයත් ඔයා එක කතා කරන්න බයයි. නමුත් මෙයා බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔයාගෙන් එයාට සංඥාවක්, සයින් එකක් මොකක් හරි දෙකේ ඉන්දියක් බින්දියක් ලැබෙයි කියන එක එයා බලාගෙන ඉන්නවා. නමුත් ඔයා තාමත් ඒකට ප්‍රමාදයි. ඔයත් කන්ටැක්ට් කරන්න එයා චුට්ටක් බය ගතියක් තියෙනවා. නමුත් මෙයා ඉන්නේ ඔයා ආදරේ ගැන ඇහුවොත් ඇත්තටම ආදරේ කියලා කියන්න. නමුත් එයා එකපාරට කියන එකක් නෑ. මෙයා ටිකක් ඊගෝ එකක් තියෙන කෙනෙක් නේ. ටිකක් කාලේ අරගෙන චුට්ටක් මම හිතන්නම් කියලා ඔයාට කැමැත්ත දෙනවා. අනිවාර්යයෙන් මෙයාගේ හිතේ ඔයා ගැන ලොකු ආදරයක් තියෙනවා. ආධ්‍යාත්මික ආදරයක්, පිරිසිදු ආදරයක්. එයාගේ ආදරේ යහපත් නිකන් ඔයාලට ඇබ්බැහි වෙලා වගේ තමයි එයා ආදරේ කරන්නේ. ආදරණීය ෆයිල් එකක් මේක. ඔරෙන්ජ් කලර් ෆයිල් එක. එහෙමනම් දෙවෙනි ෆයිල් එක තෝරගන්න ඔයාට මට පේන විදිහට ගොඩාම පොසිටිව් රීඩින් එකක් හම්බුනේ. ඍණාත්මකව ඉන්න එපා. පොසිටිව්ව හිතන්න. පොසිටිව්ව වැඩ කරන්න. දුකෙන් ඉන්න එපා. සතුටින් ඉන්න. අනිවාර්යෙන්ම ඔයාගේ ක්‍රෂ් එක ඔයාට ලැබෙනවා. ඉතින් මම ලැබෙන එකට ප්‍රාර්ථනා කරනවා. මේ රීඩින් එක උනත් හැමෝටම රෙසිනේට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට රෙසිනේට් නොවෙන්න පුළුවන්. මේක පොදු රීඩින් එකක්. එහෙමනම් ඔයාලා දුකෙන් ඉන්න එපා, සතුටින් ඉන්න. අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතකන් යහපත්ව කාලය ගත කරන්න.